ඒ නැවෙන් පොඩි නැව් වලින් 8,000 දවසක් කර දවසක් කියනවා. මේ රටවල්ද මේවා? මේවා දා හුඬු. මේවා රටවල් නෙමෙයි. මාලදිවයිනේ නැවක් නතර කරගෙන පොඩි නැවකින් 8,000 කියනවා. ඉතින් මේවා වෙනස් කරන්න ඕන. ඒ නිසා අපි සැලසුමක් හදලා තියෙනවා අපේ ගෑස් සමාගමේ ධාරිතාව වැඩි කරන්න ඕන. 1800ක ඉල්ලුමක් එකපාර ආවනම් සැපීමේ අවශ්‍ය පුළුවන්කම තියෙන දින 5කටත් වඩා අඩු වෙන්නම්. අර්බුදයක් මතුවේ හැකියි. ඒ අර්බුදයට විසඳුම් හොයන්න ඕන. අපේ විසඳුම් සකස් කරමින් යන මම හිතන නිසා තෙල් සහ ගෑස් ක්ෂේත්‍රයේ අර්බුදයක් මතුවීමේ ඉඩකඩ බොහෝම අවමයි මේ තියෙන තත්ත්වය අනුව. ත්‍රිකුණාමලේ අපිට තෙල් ටැංකි 99ක් තියෙනවා. එතෙන්ට අපි ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරමින් තිබෙනවා තෙල් පිරිපහදුවක් ගේන්න. මොකටද? තෙල් පිරිපහදු කරලා අර ගබඩාවල තැම්පත් කරලා ජාත්‍යන්තර වෙළඳ පොළට විකුණන්න. ට්‍රේඩින් වලට අපි යනවා. මොකද අපිට 99ක් අපේ රට ගබඩා කරගෙන ඉන්න වැඩි අපතේ යනවා. ඊළඟට ආපු කාරණාව තමයි පෙර සූදානමක් තිබුණේ නැහැ. ඇයි මේ මාසෙකට විතරක් තෙල් තියාගත්තේ? අපිට මේක දැකලා අපිට තෙල් තියාගන්න තිබුණා නේද කියන එක. ඒකට තියෙන උත්තරේ තමයි ඇත්තටම අපේ පහුගිය කාලෙම ප්‍රමාණවත් ගබඩා පහසුකම් අපේ වර්ධනය කරලා තිබුණේ නැහැ. ඒ හින්දා අපිට ඩීසල් තියාගන්න පුළුවන් දවස් 32කට විතරයි. අපිට ගබඩා පහසුකම් තියෙන්නේ පිරිපහදුවත් එක තමයි අනිත් ඒවා තියාගන්න පුළුවන්. 92 පෙට්‍රල් තියාගන්න පුළුවන් දවස් 27කට විතරයි. අපේ ගුවන් යාන ඉන්ධන ගත්තොතින් දවස් 11ටයි අපිට ගබඩා පහසුකම් තියෙන්නේ සම්පූර්ණ පිරිපහදුව නැති වුණොත්. ඉතින් ওই தත්ත්වයේ යටතේ අපිට මේ වෙනකොට ඇත්තටම අපි උපරිම මට්ටමේ තෙල් සංචිත තියාගෙන තියෙනවා. ඉතින් මේකට විසඳුමක් හැටියට මේ පහුගිය කාලෙම මේකට ගැටලුව වෙලා තිබුණේ පහුගිය කාලේ අවශ්‍ය විදියට ගබඩා පහසුකම් දිනු නොකරපු එක. මේ රජයේ පත් වුණාට පස්සේ අපි ඇත්තටම ගබඩා පහසුකම් දිනු කරන ප්‍රොජෙක්ට්ස් ගණනාවක් ආරම්භ කරලා තියෙනවා. දැන් ඒවා පටන් ගන්න තියෙන්නේ. ඇමතිතුමා කිව්වට තෙල් ඕනෑ තරම් තියෙනවා කියලා ලංකාවේ පෙට්‍රල් සෙට් වල තෙල් නැහැ. ඇයි මං එහෙම කියන්නේ? මම ඉන්නේ මීගමුවේ. මේ තියෙන්නේ මීගමුව පෙට්‍රල් සෙට් එක. මේ සෙට් එකේ තෙල් නැහැ. මේ තියෙන්නේ අනික් සෙට් එක. මේ සෙට් එකේ දිගු පෝලිං කොනඩම් පෝලිම. ඇත්තටම මට කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට පුළුවන් මේ වෙලාවේ තෙල් ටිකක් එකතු කරලා තියාගන්න හේතුව තමයි තෙල් ලීටරේ රුපියල් 10,000කට යන්න තියෙන අවස්ථාව වැඩි. මුදල් අමාරුවෙන් ඉන්න කට්ටියට පුළුවන් පොලිමේ පෑඩ් දෙකක් තුනක් හතරක් ඉඳලා තෙල් ටික ගහන්න. මොකද අපිට එහෙම තෙල් ගහගන්න පොලිමේ දවස් ගණන් හිටපු මිනිස්සුනේ. එතකොට මහ ලොකු දෙයක්වත් නැහැ ඕකේ. ඉතින් මට කියන්න තියෙන්නේ ලෝකේ තියෙන දේශපාලනය කියව ගන්න බැරුව මේ දේශපාලනය කරනවා නම් ඇත්තට මේ ආණ්ඩුවට තිබුණා මේ ලෝක දේශපාලනය පිළිබඳ අධ්‍යයනය කරලා අපිට අවම වශයෙන් තෙල් ස්ටොක් එකක් තියාගන්න. අපිට පුළුවන් තෙල් සංචිතක මේ තියාගන්න. හේතුව තමයි අපි සතුව තියෙනවා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය. ඉන්දියාවට භාගයක් විකුණලා තියෙනවා, ඉතුරු භාගය දීලා තියෙනවා. අනුර කුමාර සානක දේශපාලන අවබෝධයක් තිබ්බනම් පළවෙනි වැඩේ විදිහට කරන්නේ ලෝක අර්බුදයක් තියෙනවා, යුද්ධ ඕනෑම මොහොතක ඇති වෙන්න පුළුවන්. ඒකට සූදානම් වෙන්න. නමුත් මේ වෙනකම් මේ ආණ්ඩුව අවම වශයෙන් තෙල් ටැංකි මේ සංකීර්ණ මේවා කරලා දාලා අතන මේක තෙල් ටිකක් තියාගන්න ස්ටොක් එකක් තියාගන්න කොච්චර වටිනවද? තෙල් මිල බලන්න බහින් නෑනේ එන්නේ වැඩි වෙනවානේ. ඇයි මේ ආණ්ඩුව ඒක නොකරේ? ඒක නොකරේ අවබෝධයක් නැතිකම. මම විශ්වාස කරනවා පෙර ආණ්ඩුවේම මේ ආණ්ඩුවෙත් අර දුර දක්නා නුවණ නෑ. ළඟ බලලා තියෙන එකක් වටේට අහුලගෙන කාලා ජීවත් වෙන සම්ප්‍රදායක් තමයි තියෙන්නේ. එතකොට ඒ රටේ මිනිස්සුන්ට මේ දෛනික අවශ්‍යතාවය වෙනුවෙන් තමන්ගේ වයිෆ්ට මේ දරු ප්‍රසූතියකට ස්පිතාලේ අරන් යන්න, ඊට පස්සේ මේ මොකක් හරි කරදරයක් වුණාම යන්න රුපියල් 10,000 තෙල් ලීටරේ ගන්න වෙනවට තමයි මේ පෝලිං පොළ කට්ට කාගෙන තෙල් ලීටර 3ක් හරි ගමන්නේ ගෙදර අරන් ඉන්න එක මිනිස්සුන්ට බයින්න එපා. මිනිස්සුන් වරද්දන්නේ නෙවෙයි ආණ්ඩුවේ වරද්දක්. ආණ්ඩුව මිනිස්සුන්ට ඒ තහවුරුව මිනිස්සුන්ට විශ්වාසය දීලා නැති තමයි මිනිස්සු පෝලිං වල ඉන්නේ. ඒ හින්දා මේ රටේ ජනතාව කොහොම මොහොතකවත් වැරදි නෑ. මේ ආණ්ඩුව තමයි වැරදි. පරණ ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් මිනිස්සුන්ගේ මේ ප්‍රශ්නේ ගත්තේ නෑ. පැය 24ක් යන්නත් කලින් ලෝක දේශපාලන අර්බුදය අපිට දැනෙනවා දුබයි රාජ්‍යයට වඩා මේ වෙලාවේ ඊ තරම් අවාසනාවන්ත තත්වයක්. ඒක වග කියන්න ඕනේ දේශපාලඥයාමයි. ඒක රනිල් වික්‍රමසිංහද මහින්ද රාජපක්ෂද අනුර කුමාරද කියලා නෑ. අපි මෙන්න මේ කරුණු අවබෝධයෙන් කතා කරන්න ඕනේ. අවබෝධයෙන් කතා නොකරොත් අනුර කුමාරට වෙන්නේ පුටුවෙන් බහලා ගෙදර යන්න. ජය වේවා. ඉඩමයි නිවසයි දෙකම ගිහිල්ලා නම් කෝටියයි. නිවස විතරක් ගිහිල්ලා නම් ලක්ෂ 50යි. සීට් එකක් ගියත් ලක්ෂ 10යි. කවුරු හරි ගත්ත කෙනෙක් ඉන්නවද?
හොඳ වෙලාවට මෙච්චර කල් ගිහිල්ලා පාලනය ගන්න මීට අවුරුදු ගානකට කලින් ගත්තා නම් එක වෙලාවක විවෘත ආර්ථිකය මේ රටට එනවට කැමති වුණා. එහෙනම් අපිට විවෘත ආර්ථිකය නෑ මුන් කියන විදියට. එතකොට මේ වෙලාවේ විධායක බලතල අවශ්‍ය කරනු කියලා මා ගෙනිච්චා කැම්පේන් එකක්. ඒකට වෙච්ච දෙයක් නෑ. ඊට පස්සේ ශම්මි ක්‍රිකට් ගහන මොනවාද පාලක මණ්ඩලේ. ඊට පස්සේ මොඩමට විරුද්ධ වුණේ නැත්තේ. හරිද? ඒක නෑ. ඩඩ්ලියට විරුද්ධ වුණා. හාල් මාපියා කියලා. ඊට පස්සේ නොරොච්චෝ වලට විරුද්ධ වුණා. ඒකට. ඊට පස්සේ මේ රටේ මොනවද විධායක බලතල අවශ්‍ය කරමු කිව්වා. දැන් මේ රටේ මොනවද මුන් විරුද්ධ නොවුනේ මේ රටේ. වෙලාවට මොකෝ අර පාලකයෝ මොනවා හරි කරලා මේ වගේ පාරවල් හදලා වාහන ගෙනල්ලා විවෘත ආර්ථිකය ගෙනල්ලා මේ රට හදලා තියෙන හින්දා අපි දැන් සෝෂල් මීඩියා හරි කැම්පේජ් එකක් හදාගෙන හරි අපි ජීවත් වෙනවා. නැත්තම් සෝෂල් මීඩියා නෙමෙයි රෙද්ද තමයි කරන්න තියෙන්නේ. හරිද? මොකද මුන් කියපු විදියට හැබැයි බොරු බයිලා කියලා දැන් හොරකම නැති කරනවා කියවනේ. දැන් හොරකම ඇත්තටම හොරකම් කරනවාද කියලා දැනගන්න ටික කාලයක් ගියාට පස්සේ මොකෝ ඇත්තටම හොරුද මුන් සෝදනොද කියලා දැනගන්න කාලයක් යයි. හැබැයි එලි වෙන හොර වැඩත් චුට්ට තියෙනවා වගේ පේනවා කණින් කොණින්. ඔය ගල්ලංගුරු ගැන එහෙමත් එන්නේ පොඩි කතා මොනවා වුණත් මුන් විරුද්ධ වුණ විරුද්ධ වෙල්ල හැටියට මේ රටේ මුන් කලින්ම පාලනය ගත්තනම් අම්මට සිරි තමයි වෙන්නේ අපිට මඤ්ඤොක්ක කාලා අත්තක් යන මොනවා හරි කොලයක් ඇඳගෙන කොහාට හරි වෙලා ඔය මේ මොනවද මේ කැලෑවකට වෙලා ජීවත් වෙන්න තමයි තියෙන්නේ. ඒ ඉන්න මුන්ගේ ආතල් මුන් ගෝතයෝ කියන එක තේරෙන්නේ නැද්ද රියලිම? ඇත්තම කතන්දරේ හෙලිකොප්ටරේ දෙන්නට අර එහෙම පයින්නවා කිව්වා මොනවද කිව්වේ නැත්තේ අප්පා. මේ ඒ කියපු වගේ එකක් කරපන්. එකක් මට්ටු කරපන්. නැත්තම් ওই විධායක බලතරන අවුති කරපන්. නැත්තම් නොරොච්චෝලේ වහපන්. නැත්තම් විවෘත ආර්ථිකය නැති කරපන්. නැත්තම් මොන රෙද්දක්වත් කරන්න බෑ. බොරු බයිලා හෙලිකොප්ටරේ යන එක නතර කරන්න බෑ. එනවා සම්මියා මට්ටු කරපන් බෑ. ඩඩ්ලි මට්ටු කරපන් බෑ. මොන මගුල් මොකක්වත් බෑ. මොනවත් බෑනේ. හොඳ වෙලාවට අපේ රටේ මිනිස්සුන්ගේ වාදනාවට අර කලින් හිටපු පාලකයෝ ඉඳලා මේක විවෘත ආර්ථිකය ඇවිල්ලා මේ රටක් විදියට ලෝකයට විවෘත වෙලා තියෙන නිසා ඇත්තටම සෝෂල් මීඩියා වලින්ම ජීවත් වෙන්නේ උන් කොච්චර ඉන්නවද? ඔය ඩෝබිලා ටිකත් අද ජීවත් වෙන්නේ අර මිනිස්සු විවෘත ආර්ථිකය ගෙනල්ලා මේ මොබයිල් ෆෝන්ස් මේ දේවල් ටික ගෙනාපු හින්දා. උන්ට ඒක මතකත් නැහැ ගෝතයෝ. අවුරක් ප්‍රයෝගයට වෙන්නේ නැහැ. රුපියල් 41කට වරායට බාන්නේ කිය. මේ ලංකාවේ වරායට බාරි වල වෙලා තෙල් ලීටරයක් ලංකාව පුරා ගෙනියන්න සකස් කිරීමේ වියදම රුපියල් 13ක් වෙනවා කියලා පිළිගමු. පරිපාලන වියදම් ලීටරයකට රුපියල් 2ක් වෙනවා කියලා පිළිගමු. ඒවත් එකතු කරලා 100% බද්දක් ගෙවුවා. මීට වඩා මිලාඩු කරන්න පුළුවන්. අන්න එතකොට කල්පනා කරන්න අපි අහන්නේ ආණ්ඩුවෙන් ඒ සල්ලි වලට මොකද වෙන්නේ? රුපියල් 41ට වරායට බාන තෙල් ලීටරයකට 105ක් ආණ්ඩුව ගන්නකොට තෙල් වලට බදු ගහන ආණ්ඩුවක්ද බදු වලට තෙල් ගහන ආණ්ඩුවක්ද මේ? ආණ්ඩුව 250 විතරයි කරන්නේ. එහෙම රුපියල් 41ක් 46කට බදු ගෙවුවත් රුපියල් 82කට තෙල් ලීටරයක් දෙන්න පුළුවන්. එතකොට රුපියල් 55ක් බදු ගන්නවා. ආණ්ඩුව කැමති නම් ජනතාව ගැන හිතනවා නම් කල්පනා කරලා බලන්න 100ට 100ක් බදු ගහලා තව රුපියල් 55ක් හොරකම් කරන ආණ්ඩුවක් ජනතාව. වංචා කරන ආණ්ඩුවක් ජනතාව. හංගන ආණ්ඩුවක් ජනතාව. Sanju Lux YouTube channel like and subscribe. Carol set when I'm in Nika.